අයිබෝවන් මම රුක්ෂන් අස්සස්ම සමාජ සුබසාධක මණ්ඩලයෙන් ලැබුණු පුවතක් ඔබ වෙත ගෙනියාමට මෙම වීඩියෝව සකස් කරලා තිබෙනවා. ඒ වගේම එම සුබ ආරංචියක් මොකක්ද කියලා දැනගැනීමට පෙර මාගේ අස්සස්ම පිළිබඳව අලුත්ම තොරතුරු ශනිකව දැනගැනීමට සඳහා මාගේ අස්සස්ම නිවුස් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක click කරලා all notification එක enable කරලා තියාගන්න. දැන් බලමු මොකද මේ සුබ පුවත කියලා. මෙම මාසේ ඒ කියන්නේ මේ මාසේ වැඩිහිටි දීමනාව පළමු සහ දෙවැනි අදියර අවුරුදු 70ක් නිමා වූ ප්‍රතිලාභීන්ට අද සිට ඔවුන්ගේ ගිණුම් වලට එම මුදල් බැර කරලා තියෙනවා. ඔවුන්ට එනම් සඳුදා සිට ඔවුන්ට එම මුදල් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙම වීඩියෝ එකකින් අපි බලමු වැඩිහිටි දීමනාව නොලැබීමට හේතු මොකක්ද කියලා. පළමු හේතුවක් වන්නේ සුබසාධක මණ්ඩලයෙන් ලියාපදිංචි නොවීම. තාමත් ඔවුන් සමීක්ෂණයට ලක් වෙලා නැත්නම් ඔවුන්ට වැඩිහිටි දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි කාරණය වෙන්නේ වැඩිහිටියෙකුගේ ඉන්න පවුලේ සමාජිකයෙකුගේ විස්තර QR කේත දෙකක තිබුණා නම් ඔවුන්ටත් එම දීමනාව නැති වෙනවා. ඒ වගේම ඊළඟ හේතු QR කේතයේ බැංකු ගිණුම් විස්තර නොගැලපේ. ඒ කියන්නේ QR කේතයේ තියෙන්නේ එක්කෙනෙක්ගේ නමකින් තවත් ඒ කියන්නේ ගිණුම තියෙන වෙන එක්කෙනෙක්ගේ නම නම් ඔවුන්ටත් වැඩිහිටි දීමනාව නතර කරනවා. ඒ වගේම ඊළඟ කාරණාව ආයුධම්කරු සතුව QR කේත දෙකක් තිබිය යුතුය. ඒ කියන්නේ එකම ආයුධම්කරුවාගේ නමෙන් QR කේත දෙකක් තිබෙනවා නම් ඔවුන්ටත් වැඩිහිටි දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ හේතු බැංකු ගිණුම් විස්තර තවමත් සපයා නැත. ඔවුන් වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුයි. නමුත් බැංකු ගිණුම් විස්තර තහමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීලා නැත්නම් ඔවුන්ට වැඩිහිටි දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණාවන්නේ උපන් වර්ෂය ජාතික හැඳුනුම්පත් සමග නොගැලපේ. ඒ කියන්නේ අස්සස්ම සමීක්ෂණ අවස්ථාවේදී ඔවුන් නිවැරදි උපන් වර්ෂයට අදාළව ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීලා නැත්නම් ඔවුන්ටත් මේ මාසේ වැඩිහිටි දීමනාව ලැබෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණාව වන්නේ වැරදි ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම. ඒ කියන්නේ සමීක්ෂණ අවස්ථාවේදී අස්සසුම අයදුම්පත් ලබා දීමේදී වෙනත් ජාතික හැඳුනුම්පත් අංකයක් සහ අස්සසුම සමීක්ෂණයේදී තවත් ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීලා නම් ඔවුන්ටත් වැඩිහිටි දීමනාව නතර කරනවා. ඒ වගේම 8 වෙනි කාරණාව වන්නේ අදාළ ප්‍රතිලාභියා විසින් අභියාචනා කර ඇතනම් මහජනතාව විසින් විරෝධතා මතු කර ඇතනම් ඔවුන්ටත් එම දීමනාව අයින් වෙනවා. එහෙනම් ඊළඟ කාරණාවන්නේ අදාළ QR ස්ථීරවම අත්විටුවා ඇත. තමන් ස්වච්ඡාවෙන්ම මාගේ අස්සසුම වැඩිහිටි දීමනාව නතර කරන්නා ලෙස ස්වච්ඡාවෙන් ලියුමක් ඉදිරිපත් කර ඇතනම් ඔවුන්ටත් එම දීමනාව නතර කරනවා. එහෙනම් මෙම වීඩියෝ එක වැදගත් වීඩියෝ එකක්. ඒ නිසා හැමෝටම ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ අස්සස්ම පිළිබඳව අලුත්ම පුවත් දැන ගැනීමට මාගේ අස්සස්ම නිවුස් YouTube channel එක subscribe කරලා bell button එක click කරලා all notification එක enable කරන්න. ස්තුතියි.